හයි අද අපි ප්‍රෙෂ්මීට් වලින් කිරි ටොෆි හදලා බලමුද? මේකට ඕන කරන්නේ ප්‍රෙෂ්මීට් ලීටරයකට 100 ග්‍රෑම් 500කුයි. ඔයාලා කන්න කැමති නම් රොටි කජු හරි එක්ස්ට්‍රා බටර් වලින් ග්‍රෑම් 50ක් විතර ඕන වෙනවා. අපි බලමුද එහෙනම් කොහොමද හදන්නේ කියලා. අපි මේක හදන්න කලින් ඉස්සෙල්ලාම මේක කිරි ටොෆි එක හදලා දාගන්න ඕන. තැතිය රෙඩි කරගන්න ඕන. ඒකට බටර් ටිකක් ගාලා අපි කපා ගන්න පිහියෙත් බටර් ටිකක් ගාලා ඒක රෙඩි කරගන්න ඕන. ඒක පැත්තකින් තියලා තමයි අපි මේ කිරි ටොෆි එක හදන්න ගන්න ඕන. ඊට පස්සේ අපි වාචනයකට ෆ්‍රෙෂ් මිල්ක් ටික සහ අපේ සීනි ටික දාලා මද ගින්දරේ මේක තියන්න ඕන. බලන්නකො හරියට කිරි ටොෆි අතර කාලයක් යනවා. මේ විනාඩි 20කට පස්සේ මේ විනාඩි 30කට විතර පස්සේ බලන්න දැන් ටික තද පාටකට එනවා. බලන්න. දැන් මම මේ දාන්නේ විනාඩි 40කට විතර පස්සේ තමයි මගේ රට කජු ටික. හරියටම විනාඩි 50කට පස්සේ මම මගේ කිරි ටොෆි එක බාගෙන මම රෙඩි කරගත්තු සැටියට දාලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ මම කෑලි කපා ගත්තා. කහට කොහොප්පයක් එක්ක බලමුද රස?